තෙරුවන් සරණයි සියලු දෙනාටම. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් හැඟව ග්‍රාමය තුල පිහිටි ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ දායක පවුල් 800ක් පමණ, ඒ වගේම දායක ගම් 6ක් 7ක් පමණ ඇතුළත් වනසේ සැදැමුලත් පෞරාණික විහාරස්ථානයක් බවට පත් වෙනවා. මෙම විහාරස්ථානයේ මගින් සියවස් ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ බෞද්ධ සැදැහැවතුන්ට මෙන්ම අන්‍යාගමික සැදැහැවතුන්ටත් විශාල සේවයක් සිදු කරමින් යුගයෙන් යුගයට මේ ප්‍රදේශයේ දියුණුව ප්‍රාර්ථනා කරමින් අපේක්ෂා කරමින් කටයුතු කරන්නා වූ විහාරස්ථානයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුව වර්තමානයේහි මෙම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා 3 නමක් වැඩ සිටිනවා. ඒ 3 නමම දායක පින්වතුන් සමගින් දහම් පාසල්, පෙර පාසල්, වෙනත් ස්වේච්ඡා ආයතන සියල්ලක්ම ක්‍රියාත්මක වෙනසේ කැපවීමෙන් යුක්තව කටයුතු කරන්නා වූ භික්ෂූන් වහන්සේලා හැටියට විශේෂ වැඩසටහන් වර්ෂය පුරාම මේ විහාරස්ථානයෙහි සිදු කරගෙන යනු ලබනවා. ඒ අතර පොසොන් පොහොය නිමිති කරගෙන සිදු කරන පොසොන් අරණ වැඩසටහන කලාපය මේ ප්‍රදේශයේ ඉතාමත්ම සිත්ගත් පින්කමක් බවට පත් වෙලා තියෙනවා. 2024 වර්ෂයේදී විශාල මිහින්තලා අනුරුවක් ඉදි කරමින් පෙරහැර පවත්වමින් ඉතාමත්ම අලංකාර පොසොන් කලාපයක් සදහම් අරණ නමින් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණා. ඒට ප්‍රදේශයේ මහා සංඝරත්නයේ සැදැහැවතුන්ගේ ප්‍රසාදයේ ඉහළින්ම ලැබුණු අවස්ථාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව මේ අවුරුද්දේ මේ වර්ෂයේ 2025 වර්ෂයේ ඒ සදහම් අරණ පොසොන් කලාපය පොසොන් බොහෝ දින සිට එනම් ජුනි මාස 10 වෙනි අඟහරුවාදා දින සිට දින 5ක් මෙම විහාරස්ථානයේ ක්‍රියාත්මක වෙනවා. එහිදී පහන් කෝඩු ප්‍රදර්ශනය, ඒ වගේම කවි බණ දේශනා, ධර්ම දේශනා, විශේෂයෙන්ම දර්ශනීය පෙරහැරකින් යුක්තව මේ කටයුතු සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙහිදී පුරෝගාමීත්වය ගැන කටයුතු කරනු ලබන්නේ හැඟව ශ්‍රී සුධර්මාරාම විහාරවාසී කනදුල්ල ධර්මරාජ පිරිවෙන් ආචාර්ය, හැඟව ශ්‍රී සෝමානන්ද දහම්පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති වාගොල්ලාකඩ ජිනානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ තමයි ඒට අනුශාසකත්වය, නායකත්වයේ දෙමින් ප්‍රදේශයේ හැමදෙනාම තරුණ බාල මහලු සියලු දෙනාගේම සහයෝගය ලබා ගනිමින් ශ්‍රී සෝමානන්ද දහම්පාසල සහ සීති පෙර පාසල මූලිකත්වය තබාගෙන එම කටයුතු සිද්ධ කරනු ලබනවා. එම නිසා විවෘත ආරාධනාවක් විහාරාධිපතීන් වහන්සේ හැටියට මා මෙහිදී ඔබට ඉදිරිපත් කරනවා, ආරාධනා කර සිටිනවා. පොසොන් පොහෝ දින සිට දින 5ක් පුරාවට ක්‍රියාත්මක වන 2025 වසරේ සදහම් අරණ පොසොන් කලාපය නරඹා දැක බලාගෙන එහි සිදුවන පින්කම් වලට අතහිත දීලා පින් සිද්ධ කරගෙන ඔබගේ ජීවිත